හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්නවල්ම අදත් සාධනය පිළිගන්න අපේ TDS ඉනවේෂන් YouTube channel එකට අදම අන්බොක්ස් කරන්න යන්නේ මෙන්න මේ අලුත්ම රින් ලයිට් එක. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔව් යාළුවනේ දැන් අපි අන්බොක්ස් කරගෙන ඉමු. මුලින්ම නේද මේක ටේප් එක කපාගමු. bayan video ini ada di box ya ini pasti di ini kan ini pasti tamu gunne hari අපි දැන් මේකේ පැක් එක කඩාගෙන ඉමු. ඔයාලට පේනවද මේක සෙලෝ ටේප් එකෙන් ගහලා තියෙන්නේ. මෙතන තියෙන බඩ් එක. ring light එක wire එකත් එක මේ ring light එකයි ඒකේ remote එකයි ඒකේ ගහන USB එකයි ඉතින් අපි ඒක පැත්තකින් තියාගමු. තව මේකේ ෆෝන් එකට ගහන්න කෑල්ල තියෙනවා. තව අර ඇඩ්ජස්ට් කරගන්න බෝල් බෙයාරින් එක තියෙනවා. තව අපේ ෆෝන් එකේ ගන්න ස්ටික් එක තියෙනවා. හරි අපි දැන් මේ ටික කැලටි එකතු කරගමු. මේ කරගන්න කලින් අපි මේකේ ස්ටෑන්ඩ් එක දිග අරගෙන මට කලින් කියන්න බැරි වුණා. මේකේ මෙතන ඔයාලට පේනවද මෙතන නෝමල් අනිත් ටිකේ ස්ක්‍රූ ටිකක් තියෙන්නේ. මෙතන තියෙනවා කරකවන කැලල ඇඩ්ජස්ට් කරගන්න එක. මේක මෙතනින් බුදු කරගන්න ඕනේ. මේ වෙනින් හැම බුරුල් කරගෙන දැන් කැලටි ටික දිග යනවා. දිග ගන්න එන ඉදිරියට තමයි දිග කරගත්තට පස්සේ ඉන්නේ මේ දෙල ඇනි තද කරගන්න මේ විදිහට ස්ටෑන්ඩ් එක තියෙනවා. මම දැන් මේක උඩ කෑල්ල පෙන්නන්න. ඔය දැන් අපි මේකේ උඩ කෑල්ල ගමු. මෙතන මේ විදිහට ස්ක්‍රූ දෙකක් තියෙනවා මෙතනින්. ඒක අර කෑල්ල එක දෙපාරක් උස්සන්න පුළුවන්. කෑල්ල දෙකකට තියෙන්නේ උස්සන්න. මේක අර තියෙන මේ කෑල්ල මේ නේ පළවෙනි එක හොඳ මේ අනේ බුදුල් කරගන්න. මේ විදිහට පළවෙනි එක වලට උඩ මේ ගන්න විතර උස්ස ගන්න පුළුවන්. මේක සම්පූර්ණ උස අඩි 10ක් කියලා තමයි මේක පෙට්ටියේ තියෙන්නේ. මෙතන ගහලා තියෙනවා. අයි බලමු මේක ඉස්සරට පස්සේ සම්පූර්ණ එක නේද කියලා. මේ විදිහට පළවෙනි යන්නේ සම්පූර්ණයෙන් දිගේ ගතට පස්සේ දෙවෙනි යන්නේ ඒක දැන් දිග කරගෙන පුළුවන්. මේක තද කරගන්න. මෙතන සම්පූර්ණයෙන්ම කරගත්ත රස වලට මේ තරම් සාමාන්‍යයෙන් දිග එනවා. මට හිතෙන්නේ ඒක පිටි එක හරි මේක හරි තමයි අඩි 10ක විතර තියෙනවා. මේක තියෙනවා කෑල්ල. හරියන නේ දැන් අපි මේක පැත්තකින් තියාගන්න පොඩක්. දැන් අපි මේක ෆෝන් එකේ හයි කරන කෑල්ල හදාගමු. මෙතන මේ විදිහට කෑල්ල මේක සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික් වලින් තමයි හදලා තියෙන්නේ. මේක ඇතුලේ ස්ක්‍රීන් එක කොහෙවත් තමයි තියෙන්නේ. ඒක නම් එච්චර කියන්න දැන් එක සම්පූර්ණයෙන් ප්ලාස්ටික් තමයි. හැබැයි මේ ෆෝන් එක හයි වෙන කෑල්ල නම් ස්පොන්ජ් කෑල්ල දෙක දෙපැත්තෙන් දාලා තියෙනවා. එන කෑල්ල දෙක එහෙනම් ෆෝන් එක ටික ප්‍රොටෙක්ට් එකට තියෙනවා. හයි කරලා පස්සේ බලමු හයි කරලා. ඊට පස්සේ මෙතන කෑල්ල මුළු ගන්න. මේ ඔයගේ
අර මේක ෆෝන් එක හයි කරන හයි ස්ටික් එක දාන්න කෑල්ල තියෙන්නේ හයි කරගමු එතන හොඳට හයි කරගත්තට පස්සේ දැන් මේක ඇනිඩල්ට අද කරන් තියෙන්නේ ප්ලාස්ටික් එක එනේ ඒක හොඳට හයි කරගත්තට පස්සේ මේක මෙතන නවන්න පුළුවන් වට ඕන පැත්තකට හරි අපි පැත්තෙන් තියාගමු දැන් අපි මේකේ රින් ලයිට් එක පැත්තට යමු ඒකේ මේ තියෙන අර කරගාව තියෙන බෝල බෙයාරින් කැල්ල මේ තියෙන්නේ ඒක මෙතන ඇනේ බුරුල් කරලා වඩ පුළුවන් ඉතින් මෙහාට හරකවන්න මේක ඊට පස්සේ මේක අපි හයි කරගමු එක තියෙන උඩ කෑල්ලට මේ විදිහට කෑල්ල නේද හයි කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි කැල්ල පේන්නේ එක සම්පූර්ණයි මේ විදිහට සම්පූර්ණ මේක නවන්න පුළුවන් නම් අපි ඉස්සරහට මේ කෑල්ල මේ විදිහට කරලා මේ පිටිපස්සේ එන්නේ මුල් කරලා අපිට මේක දැන් හයි කරලා පස්සේ නවන්න පුළුවන් ඒ විදිහට පුළුවන් හයි කරගන්න එක ඊට පස්සේ මේකේ තියෙන්නේ රිමෝට් එක සාමාන්‍ය ඒකත් ප්ලාස්ටික් වලින් තමයි හදලා තියෙන්නේ ඉතින් ඉස්සරහ පොඩ ස්ටිකර් මෙයාග තමයි හයි කරලා තියෙන ස්ටිකර් එක වයර් එකක් සාමාන්‍ය හයියට තියෙනවා මේකේ ලබර් එකක් ටිකක් හොඳට තියෙනවා සාමාන්‍ය ඔයාලුනේ දැන් අපි මේකේ රින් ලයිට් එකට හයි කරගමු ෆෝන් එකට අර හයි කලින් හයි කරගත්තු ස්ටෑන්ඩ් එක ෆෝන් එකට ස්ටික් එක මේකද යකඩ නිසා මේ ස්ක්‍රූ එක හදලා තියෙන්නේ මෙතන කැල්ල තියෙන හයි කරන්න මේක හයි කරගන්න තියෙන්නේ මේ හයි කරගත්තට පස්සේ මේ විදිහට එන හදලා එක තියෙනවා මේක හොඳට ෆෝන් එක සේෆ් එක ගැන හිතලා ඒක හදලා තියෙනවා හොඳට අර බලන්න පුළුවන් ඔයාලගේ මේක දැන් ස්ටෑන්ඩ් එක පොඩි කරලා තියෙන්නේ ඔයාලට පේන දේ තමයි දැන් රින් ලයිට් එකට හයි කරගමු රින් ලයිට් එක වයර් එකට දාලා ඒක ඇදලා කරකවන්න කරකවන්න අතර පැත්තේ හයි කරගත්තට පස්සේ කරකවලා හදා ගන්නවට අවශ්‍ය සයිස් එකට මෙන්න මේ විදිහට ඔයාලා අවශ්‍ය සයිස් එකට හදාගන්න මේ කරකවලා මට මේ ගන්න ඇති සයිස් එක පුදන් ආරෝණයක් මේකේ කරන්ට් එකට දීලා බලමු මේ හයි කරගත්තු එක ඔයාලා පේන රින් ලයිට් එක ෆෝන් එක ස්ටෑන්ඩ් එක උඩ තියෙනවා කරන්ට් එකට දෙමු මේ විදිහට එතන කරන්ට් එක දෙන්න නේද මේ කරන්ට් එක ඔන් කරනවා මේ කරන්ට් එක දුන්නට පස්සේ යන්න මෙන්න දැන් නිල් පාට ලයිට් එක මේකේ වෙන්නනවා ඊට මේක මේ පවර් ඔන් කියන එක අපි දෙන්නවා මෙතන ඔන් ඔෆ් කියලා රතු පාට එකක් තියෙනවා ඒක ක්ලික් කරලා පස්සේ මේ විදිහට රින් ලයිට් එක මේ විදිහට ඔන් වෙනවා මේකේ කලර්ස් කීපයක් තියෙනවා මෙන්න මේකේ මම තියෙන එකෙන් එක අපිට මාක් කරගන්න පුළුවන් හරි blue පාටයි කහ පාටයි මේ දෙක මික්ස් වෙච්ච පොඩි පාටක් තියෙනවා මේ ඊට පස්සේ මෙතන අපිට එළිය අඩු වැඩි කරගන්න පුළුවන් මේක එළිය අඩු කරලා වැඩි කරගන්න පුළුවන් ඒ වගේ මේ මෙතනින් ඒක ඔෆ් කරගන්න පුළුවන් ඔයාලෝනේ මේක මේ විදිහට ලයිට් කරගම මම කාමරේ ඊට පස්සේ මෙතන
මේ මේක ලයිට් එක මේ ඊට පස්සේ මේකෙන් පවර් එක ඔන් කරගන්න මේකේ මේ විදිහට ඔයාලා ළඟ ලස්සනට පේනවා ඉතින් මේකේ ස්ටෑන්ඩ් එක මේ විදිහට ස්ටෑන්ඩ් එකයි මේක දෙන එළිය මේ තියෙන්නේ මේක හොඳ එළියක් වගේ මේකේ ලස්සන ග්ලෝ එකකුත් එක්ක එමුන්ට එනවා මේකේ මේ විදිහට ඔයාලට එළිය අඩු වැඩි කරගන්න පුළුවන් මෙතනින් ඒක අඩු කරලා එතන මේ විදිහට වැඩි කරගන්න පුළුවන් ඒ වගේම දැන් බටන්ස් ටික තියෙනවා දැන් සුදු පාට දැන් කහ පාට තියෙන ඒ දෙක මික්ස් වෙච්ච පාට අත් ඉතින් මේ සුදු පාටයි අර පාටට වඩා මේ ඒ මික්ස් වෙච්ච පාට එක හොඳට එළියට තියෙනවා ඉතින් මේක සම්පූර්ණයෙන්ම ඉස්සුවට පස්සේ උපරිම උස මේක අර ඒක පෙට්ටිය තිබ්බ විදියටම අඩි 10ක් තියෙනවා මං හිතන්නේ සම්පූර්ණයෙන්ම මේක අපේ ජනේලේ ගාවටම උසටම තියෙනවා මේ විදියට මේක ඒත් මේක මේ උපරිම ඉස්සුව කියලා මේක සවි ශක්තිය නම් කිසිම අඩුවක් නැහැ මේක හොඳ මේ හයිය යකඩ හරි මොනවා හරි වාහනේ හරි જાතියකින් තමයි මේක හදලා තියෙන්නේ ඔයාලා මොකද හිතන්නේ වීඩියෝ එක අපේ වීඩියෝ එක ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම මට වීඩියෝ එකදී කියන්න බැරුණා අපිට 9k සබ්ස්ක්‍රයිබ් ඉන්නවා ඒකට thank you ඔයාලට සබ්ස්ක්‍රයිබ් කරාට ඒ වගේම මේක සබ්ස්ක්‍රයිබ් කරමු නැති කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් ඔන් කරගෙන එහෙනම් යාළුවනේ අදට මං ගිහින් හැමෝටම good bye